පෙරහැර දොරට වැඩම සඳහා කළ මෙහෙයද සිහිගන්වමින් දේවඩන නිලමේට පිදෙන උපහාරය සිදුවන්නේ මේ අවස්ථාවේදී. ගමන් මඟ පාදා ගනිමින් කස පුපුරවමින් ගමන් ගන්නා කසකරුවන්ගෙන් ප්‍රකාශ වන්නේ පෙරහැර මේ මාර්ගය ඔස්සේ එන බවයි. ගිනි බෝල කරකවමින් පන්දම් විලක්කු හා පහන්ද ගෙන යන්නෝ මඟ සැකසීමටත් ආලෝකවත් කිරීමටත් ආධාර වෙනවා. මේ ඉපැරණි චාරිත්‍රයක සෙවණැල්ලක් වගේ. අතීතයේදී ඇසළ මහා පෙරහැරේ මුලින්ම ගෙන ගොස් ඇත්තේ සිංහලේ රාජකීය කොඩිය සහිත ප්‍රාදේශීය කොඩි බව පෙනී යනවා. මෙම කොඩි සමග ප්‍රාදේශීය නායකවරුන්ද ගමන් ගත් නමුත් අද එවැන්නක් සිදුවන්නේ නැහැ. බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමෙන් පසුව එම කොඩිය ඊට එක් කරනු ලැබුවා. පෙරහැරේ වර්තමාන පෙළගැස්ම අනුව මීළඟට ගමන් කරන්නේ පෙරමුණේ රාළයි. පැරණි වස්ත්‍රාභරණෙන් සැරසී අලියක පිට නැගීගත් ඔහු අද දළදා මාලිගාවේ ලේකම් මිටිය දෙයතින් ගෙන යන නමුත් එදා ඔහු අත තිබුණේ පෙරහැර පැවැත්වීම සඳහා දෙන ලද රාජ ආඥාව රැගත් සන්නස සහිත මංජූසාවයි. පෙරමුණේ රාළ පසුපසින් පෙරහැර විචිත්‍රවත් කරමින් පසඟතුරු ගොස නගමින් ගමන් ගන්නා බෙරකරුවන් දළදා වහන්සේ වඩනා මග ශබ්ද පූජා පවත්වන්නට වන්නේ. පැරණි රජ දවස රාජධානිය තුල ඇතෙකු පිට යාමට නිල්ලත් එකම පුද්ගලයා ගජනායක නිලමේ. අංකුස රැගෙන ඇතෙකු පිට නැගී රජුන් සතු ඇතුන් පෙරහැරේ ගෙන යාම නිරූපණය කරමින් අදද ඔහු පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් ගන්නවා. ගජනායක නිලමේ පසුපසින් රිද්මයානුකූලව නටන බෙරකරුවන්ද රබන්කරුවන්ද රබන් කරකවන පන්තේරු රැගුම් පානා නැට්ටුවන්ද පෙරහැරේ විචිත්‍ර ලෙස ගමන් ගන්නවා. කණ්ඩායම් වලට බෙදී රිදී බුබුලු මෙන් ලෙලදෙන නැටුම්කරුවන්ද දෑල වඩනා අලියතුන් සමග සේසත් මුරායුධ තෝමර හෙල්ල සහ කුඩ සේසත් චාමර සහිතව පාතබන ආවතේව කරුවන්ද මේ ඇසළ සංදර්ශනයේ උත්කෘෂ්ඨ අවස්ථා කිහිපෙකි. මෙවන් අභිවාදන ලැබමින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ සධාතුක කරඬුන් වහන්සේ දල ඇති පිට රන්හිලිගේ වඩා හිඳුවා මහේසාක ලීලාවෙන් වැඩම කරනු ලබනවා. දළදා මාලිගාවේ කාර්යකෝරාල ප්‍රමුඛ අවශේෂ නිලමඩුල්ල පෙරටු කොට මාලිගාවේ ප්‍රධාන භාරකාර ගිහි බෞද්ධයා වශයෙන් සම්මානය ලබන දේවඩන නිලමේ පැරණි චාරිත්‍රයට අනුව නිල ඇඳුමින් සැරසී මුතු කුඩ යටින් සහපිරිවරින් පෙරහැරේ ගමන් ගන්නවා. මෙය පැරණි සාම්ප්‍රදායික සිරිත් ප්‍රදර්ශනය කරන අනගි අවස්ථාව. මහනුවර ඉතිහාසයේ අතිශයින්ම පැරණි දේවාලය වශයෙන් හැඳින්වෙන්නේ නාථ දේවාලයයි. ත්‍රිධාතු වන්දනාවට අමතරව මතුබුදු වන අවලෝකිකේශ්වර බෝසතුන්සේ සැලකෙන නාථ දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම බෞද්ධයින් අතරද ප්‍රකට වූ චාරිත්‍රයක්. කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස මහා පෙරහැරට නාථ දේවාල පෙරහැර එක් කරන ලද්දේ
නාට දෙවියන් මෛත්‍රී බුදුන් නමින් මතු බුදුවන බවට ඇති විශ්වාසය හේතු කොටගෙනයි. මෙහි සැරසිලිවල මුල් තැනගන්නේ නාට දෙවියන්ගේ ශරීර වර්ණය වශයෙන් සැලකෙන රන්වන් පාටයි. නාට දෙවියන්ට අයත් රන් ආයුධ තැන්පත් කළ රන් හිලිගය රැගත් අලංකාර ලෙස වස්ත්‍රාභරණ සරසන ලද දේවාලයේ ඇතා දෑලේ ඇතුන් පිරිවරා පෙරහැරේ ගමන් ගන්නවා. නිසි පරිදි සැරසුණු දේවාලයේ ප්‍රධාන බස්නායක නිලමේ දොඩන්වල වේගිරිය සහ පස්ගම යන මහනුවරින් පිටත නාට දේවාලයනේ බස්නායක නිලමේවරුන් පිරිවර කොට පෙරහැරේ ගමන් ගන්නවා. නාට දේවාල පෙරහැරට පසුව ගමන් ගන්නේ මහා විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ශ්‍රී ලංකාවේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂක වශයෙන් බෞද්ධ ජනතාව අදහන විෂ්ණු දෙවියෝ බෞද්ධයන්ගේ විශේෂ පුද පූජා ලබන්නේ. ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ ශරීර වර්ණය නීල වර්ණයේ බැවින් මේ පෙරහැරේ මුල් තැනගන්නේ නීල වර්ණයයි. දෑලෙහි ඇතුන් සහිතව ගමන් ගන්නා දල ඇතු පිට තබන ලද රන් හිලිගයක වඩා හිඳ වූ ශ්‍රී විෂ්ණු මහා දිව්‍ය රාජානන්ගේ රන් ආයුධ සහිත ආභරණ පෙරහැරේ වැඩම කිරීම දෙවියන් පෙරහැරේ වඩිනා බව සංකේතවත් කරන්නට සමානයි. පංචතූර්ය වාදකින් සහ වෙස් නැට්ටුවන් පෙරට කොට ගමන් ගන්නා දේවාලයේ බස්නායක නිලමේ ලංකාදීපේ ගඩලාදෙනිය අලවතුගොඩ හඟුරංකෙත මොරපේ යන දේවාල වලට අයත් බස්නායක නිලමේවරුන් සහ කපුරාල්ලාද පිරිවරාගෙන පෙරහැරේ ගමන් කරනවා. කතරගම දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරේ මුලින්ම දකින්න ලැබෙන්නේ මයුරෙකුගේ අනුරුව. පච්ච වර්ණය දෙවියන්ගේ රණකාමීත්වය පළ කරන්නයි. කතරගම දෙවි පෙරහැරේ ගමන් ගන්නා බහුතරය ද්‍රවිඩ ජන කොටසින් සමන්විතයි. බාරහාර ඔප්පු කිරීම සඳහා කාවාඩි නැටීම සහ සම සිදුරු වනසේ කටු ඇන ගැනීම වැනි ද්‍රවිඩ දේව වන්දනා ක්‍රම වලින් එකතු වූ සංස්කෘතික ලක්ෂණ මෙහි අපට දකින්න පුළුවන්. දේවාලයේ කපුරාලද පච්ච වර්ණයෙන් සැරසී ආවතේව කරුවන් හා අවශේෂ දේවාලවල කපුරාල්ලා සමග පෙරහැරේ ගමන් කරනවා. පච්ච වර්ණයෙන් සරසන ලද රන් හිලිගේ වඩා හිඳ වූ දේවායුධ හා ආභරණ රැගත් හස්තියා අලියතුන් සමග පෙරහැරේ ගමන් කිරීම දෙවියන් පෙරහැරේ වැඩිම සංකේතවත් කරන්නයි. මහනුවර කතරගම දේවාලයේ භාර බස්නායක නිලමේ ඇම්බැක්ක සහ ගණේගොඩ යන දේවාලවල බස්නායක නිලමේවරුද අවශේෂ නිලධාරීන්ද සමග නැටුම් කණ්ඩායම් පිරිවරා ගමන් කරනවා. වර එක සත් පත්තිනි වශයෙන්ද වර එක 12 පත්තිනි වශයෙන්ද හඳුන්වනු ලබන පත්තිනි දෙවඟන වෙසසින්ම ශ්‍රීලංක කාන්තා පරපුර ආදී පටන්ම ගරුපුද සැලසී දැක්වූ දෙවඟනක්. දයා කරුණාබර ගුණාංගයන් එක්තැන්ව නිර්මිත කළ පත්තිනි දෙවඟන පවිත්‍රතාවයේ හා චරිත පාරිශුද්ධත්වයේ දෙවඟන වශයෙන් සැලකෙනවා. එපමණක් නොව ඇයට පොදු පූජා පැවැත්වීමෙන්ද බාරහාර ඔප්පු කිරීමෙන්ද අම්මාවරුන්ගේ ලෙඩ රෝග වශයෙන් සැලකෙන රෝග නිවාරණය කරගත හැකි බව විශ්වාස කරනවා. ඇසළ මාසයේ තුල ගරු පුද පූජා බාර ගැනීමට දෙවියන් සැරසී සිටින බැවින් ඒ මාසයේ තුල පුද පූජා පැවැත්වීම කළ යුතු බවට බොහෝ දෙනා තුළ පවත්නා විශ්වාසය තහවුරු වන්නේද පත්තිනි දෙවඟන පුද පූජා කිරීමට බෞද්ධයින් එළඹෙතෙන් සිටයි. මේ පෙරහැරේ ප්‍රධාන කාර්යයන්හිදී කාන්තාවට මුල් තැන හිමිවීමද විශේෂ ලක්ෂණයක්.
පාරිශුද්ධත්වයේ සංකේතවත් කරන කාෂාය වර්ණයට මුල් තැන දෙමින් නිම කරන ලද විචිත්‍ර රෙදිපිලි ඇඳ පැළඳි නාටිකාංගනාවන් සහිතව ගමන් ගන්නා පෙරහැර මැදෙහි පරිවාර අලියතුන් සහිතව රන්හිලගේ වැඩම කරනු ලබන හස්තියා ගමන් ගන්නවා. මෙහිදීද දෙවියන්ගේ මුරායුධ වැඩම කරනු ලබන අතර දේවාලවල කපු මහතුන් පෙරහැරේ පෙරමුණේ ගමන් ගන්නවා. ඇම්බැක්කේ දේවාලයේ පිරිවරද සහිත පත්තිනි දේවාලයේ බස්නායක තැන ඉන් අනතුරුව පෙරහැරේ ගමන් කරනවා. එක් පෙරහැර මැදයේ උසස් කාන්තාවන් සහිතව එදාගෙන ගිය රන්දෝලි අද ගමන් ගන්නේ ආලත්ති අම්මාවරුන් නැමැති දේවාල සේවිකාවන් සමග පෙරහැරේ අගභාගයේදී. මහ පෙරහැර වීථි සංචාරය කරද්දී දෙපස එක් රැස් වී සිටි මහා ජනතාවද භක්ත්‍යාදරයේ පුදමින් පෙරහැර පසුපසින් ගමන් ගන්නවා. කලින් ප්‍රකාශිත මාර්ගයේ ගමන් ගන්නා මහා පෙරහැර ආපසු පැමිණීම හඳුන්වනු ලබන්නේ ගෙවදීම යනුවෙනි. ඉන්පසුව අලුයම බුද්ධ පූජාවද දේවාලයන්හි මුරුතැන් පූජාවද පැවැත්වෙනවා. පසුව එළඹෙන සුබ මොහොතින් බුදුන් ගඳ කෙලියෙන් පිටත වැඩම කිරීම නිරූපණය කරමින් සදාතුක කරඬුන් වහන්සේ මංගල හස්ති රාජයා මතින් අස්කිරි පාර්ශ්වයට අයිති ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයට වැඩම කරනු ලබනවා. දළදා වහන්සේ ගමන් මාලිගයට වැඩම කරවා කරන වතාවත් එලෙසින්ම මෙහිදී ඉටු කරනු ලබනවා. මේ සිරිත අනුරාධපුර සමයේ පටන්ම සිදුවන්නක්. ගෙඩිගේ විහාරයේදී කරඬු වහන්සේ පිළිගනු ලබන්නේ අස්කිරි පාර්ශ්වයේ මහා නාහිපාණන් විසින්. ඉන්පසුව සමන් පිච්චමල් ඇතුළු මාර්ගයේ ඔස්සේ තල්ලතු වඩනාරාල්ලාගේ ආවරණයන් සහ මුරායුධ සේසත් චාමරත් සහිතව කෞකාර මඩුවේ මොහොට්ටාල්ලාගේ ස්තෝත්‍ර ගායනා සහ පංචතුර්ය නාදයේ මැදයේ ගෙඩිගේ විහාර මන්දිරය තුලට වැඩම කරනු ලබනවා. මෙම අවස්ථාවට දියවඩන නිලමේ සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේ වරුන්ද සහභාගී වෙනවා. සදාතුක කරඬුන් වහන්සේ ගෙඩිගේ විහාරයේ බුදු කුටිය තුලට වැඩමවනු ලබනවා. මීළඟට සිදුවන්නේ කරඬු වහන්සේට පළඳව ඇති රන්රුවන් ආභරණ ලේඛනය කාර්යකෝරාල විසින් කියවනු ලැබීමයි. ලේඛනයේ අඩංගු ආභරණ නිසලස ඇති බවට එකඟ වූ විට කරඬු වහන්සේ සුදු රිද්දකින් ආවරණය කොට මුද්‍රා තබා එහිම ඇතුළු කුටියේ තැන්පත් කරනු ලබනවා. විහාර මන්දිරයේ දොරටුව අසලට රැස්වන මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ දියවඩන නිලමේ සහ සතර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ඉදිරිපිටදී සදාතුක කරඬු වහන්සේට මුර පිණිස බස්නායක නිලමේවරුන් දෙදෙනෙකු නියම කිරීම මහානායක හිමිපාණන් අතින් සිදු කරනු ලබනවා. පසුදා පහන් වන තෙක් මුර කිරීම ඔවුන් බාරගත් පසු විහාර කුටිය වසා යතුරු ලෑම සිදු කරනු ලබනවා. මේ වන විට
දේවාල පෙරහැර රන් කෙන්ඩි සහ රන් කඩුද සහිත රන්දෝලේ රැගෙන දී කැපීමේ මංගල්‍යය පිණිස මහනුවර ගැටඹේ ගන්තොට බලා ගමන් ගන්නවා. ගෙඩිගේ විහාරයේ දළදා වහන්සේගේ සදාතුක කරඬුව වැඩ සිටින මන්දිරය අභියස සිදු කරනු ලබන ශබ්ද පූජා පසුදින පහන් වන තෙක්ම පැවැත්වෙනවා. අලුයම 5ට පමණ දළදා මාලිගාවේ තේවාකාරක මහානාහිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා අලුයම තේවාමුරේ ආරම්භ කිරීම පිණිස සූදානම් වෙනවා. මාලිගාවේ පැන්තාලිය අභියසට උන්වහන්සේලා පැමිණෙන්නේ පන්දම් කරුවන්ද යතුරු භාර වට්ටෝලු රාළද අනෙකුත් තේවා කරන නිලධාරීන්ද සමගයි. මෙහිදී පාදෝවා පිරිසිදු වී යතුරු පයින්ඩ කොටගෙන වැඩ සිටින මාලිගාව බලා පිටත් වෙනවා. පල්ලේමාලේ රාළ විසින් පල්ලමාලේ දොරටුව විවෘත කිරීම සඳහා යතුරු රැගෙන යනවා. වැඩ සිටින මාලිගාවේ දොර විවෘත කොට හමුදා වාලයේ ආරච්චි මුරට තබා උඩමාලේ වැඩ සිටින මාලිගාවට පිවිස 12 තිරයකින් යුත් පහන් දල්වා අලුයම තේවාමුරය ආරම්භ කරනවා. ජීවමාන බුදුන් උදෙසා සිදු කරන්නාක් මෙන්ම දළදා වහන්සේ උදෙසාද බොලපෑන් පයින්ඩ කිරීම, දැහැටි වැඩීම, සලු වැඩීම වැනි තේවාවන් සිදු කරන්නේ ශබ්ද පූජා පැවැත්වෙන අතරතුරදී. බුදුන් උදෙසා උදෑසන රජවාසලෙන් ගෙන ආහාර පූජාව සිහිපත් කරවමින් කත්තියන රාළ විසින් දන් කඳ වැඩමවීම ඊළඟට කෙරෙන කාර්යයයි. මේ සියලු වතාවත් සිදු කරනු ලබන්නේ තේවාව භාර හිමිවරුන් විසින්. මේ අතරතුර ගෙඩිගේ විහාරයේ තැන්පත් කර ඇති සදාතුක කරඬු වහන්සේ වෙනුවෙන් අලුයම් තේවාමුරය අස්කිරි පාර්ශ්වයේ මහානාහිමි පාණන් විසින් ආරම්භ ලබනවා. ඉන් අනතුරුව අස්කිරි විහාරවාසී මහා සංඝරත්නය විසින් සියතින්ම පිළියෙල කරන ලද අලුයම් දාණය විහාරයේ දොරටුවේ ඇතිරිල්ලක් එලා ඇති ආසනය මත මහා සංඝයා වහන්සේ විසින් තැන්පත් කරනු ලබනවා. අනතුරුව අනුපිළිවෙලින් වහාවාසල දාණය පළමුවෙන්ද අස්කිරි මහානාහිමියන්ගේ දාණය දෙවෙනුවද තෙවෙනුව මහා සංඝරත්නයේ දාණයද පිළිගන්නු ලබනවා. අවශේෂ බැතිමතුන්ටද දන් පූජා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ ඉන් පසුවයි. සතර දේවාලයට අයිති රන්හිලිගෙවල් මහනුවර කටුකැලේ ගණපති දේවාලයේ තැන්පත් කර දේවායුධ පමණක් ඇතුන් පිට නැගි කපු මහතුන් විසින් වඩමවාගෙන දිය කැපීමේ මංගල්‍යය පිණිස ගැටඹේ ගන්තොට බලා පිටත් වෙනවා. මෙහිදී කප ගඟෙදියෙහි පාකොට වටතිරයෙන් කළ ආවරණයක් තුලට පිවිසෙන එක් එක් දේවාලවල කපු මහතුන් කෙන්ඩියේ ඇති පැරණි දිය ගඟට වත්කොට එළබෙන සුබ මොහොතින් කඩුවෙන් ගඟ දිය දෙබෑ කොට බෙදුණු දිය සහ වන්නට මත්තෙන් රන් කෙන්ඩිය නව ජලයෙන් පුරවා ගන්නවා. මෙම ජලය සුද්ධ ජලයයි. දිය කැපීම වශයෙන් හඳුන්වන්නේ මේ අවස්ථාවයි. වසරක් ගත වන තුරු එම සුද්ධ ජලය